උතන්න උතන්න එන්නේ දැන් ඉස්සෙල්ලා හරියට මෙතන තිබ්බේ උඩට ගත්තත් නෑ මොකුත් නෑ එක මට්ටමක මෙතන ඉන්නේ එන්ටිටි එක ගයිස් දැන් දන්නවා මෙතන අපි ඇවිල්ලා ඉන්නේ කියලා. ඔයාලට තේරෙනවද? මොකද අපි දැන් වෙන කෙනෙක්ගේ අරක්කත්ත දැනගෙන යනකොට මේ එයා ඒ පුද්ගල ඒ කවුරුණත් එයා දන්නවා මේ අපි දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ වගේම තමයි ගයිස්. බලන් ඉන්න අපි යන් ඉස්සරහ. ගා සද්‍යයක් ආවා ගයිස්. මට කෝල් එකක් ආවා මම ඒක උස්සුවා ඒ ඉන්න වීඩියෝ එකකින් ඒක ගන්න බැරුණා. වල් පේනදී මෙතන ලිෆ්ට් එකේ ප්‍රශ්නයක් නම් ඒ කියන්නේ ලිෆ්ට් එකේ ඇතුලේ තියෙන දෙයකට EMF එක ඔන්න වුණා කියලා හිතනවා. හරිද? එහෙම වුණා නම් මේක ඇතුලේ ඉද්දි මේක ඩිවයිස් එක ඇක්ටිව් වෙනවා. එහෙම එකක් නැහැ. දැක්කද guys? මේක බොරුවක් නෙමෙයි. එහෙනම් බොරුවක් කරනවා නම් මේ බටන් එක අල්ලන්නේ නැහැ. මෙතන තියෙන බටන් එක. අපි යන්න ඉස්සරහ. මෙතන බල බලන්න. අපගේ ආපන විදිහට කරදරයි. එයා තමයි එයා තාම මෙතන හිමින් සෝන. මම සුන්දරක් වගේ නෝනේ මෙතන. මල් බුකිය කියලා නේ මල් බුකිය එක. මේක මල් බුකිය නේද මේ තියෙන ඕනේ. මේ ටියුලිප් මල් වගේ ටියුලිප් නේ මොනවද ලිලි මල් වගේ එකක් තියෙන්නේ. ගයිස් ඔයාලට මතකද මේකෙම අපි යහපැත්තේ කෑල්ලට ගිය දවසේ ඒ ටොයිලට් එකේ කොමන්ට් එක ඇතුළේ ෆ්‍රෙෂ් මල් බුක් එකක් දාලා තිබ්බා. ඒ කියන්නේ සාමාන්‍ය සතියකට විතර කලින් ඇවිල්ලා කොමන්ට් එක ඇතුළේ දාලා ගිය ෆ්‍රෙෂ් මල් බුක් එකක් අපිට කවුරු ගියා දැක්කද? නියම ලක්ව ගෙන. ඉතින් මම මෙහෙම දැක්කා හරිද? මම අදින් කතා කරනකොට එකපාරට සද්දයක් යන්නේ මම ඒක දැක්කා හැර. නෑ නේද? ඒ දත් එහෙමනේ අපිට උනේ. දත් එහෙමයි. මේ ඒ පැත්තට යන්න. එළිය කෑල්ලනේ. එළිය. මේ මැෂින් එක ඕෆ් වෙනවා. ඒ මාර්ගය ඉස්සරහ. මැෂින් එකක් දරා ගන්න බැරි තරම් දේවල් ගන්නේ නැහැ. අපි මෙතන ඉන්නවා. එදත් මතකද මාර දේවල් වුණේ හරිද? පළවෙනි පාර ආවේ මට මේ මැෂින් එක ඔෆ් වෙනවා. එයා ඉන්න තැන වල කියලා දන්නේ ඔෆ් කරලා. එනවා මැෂින්.
මාර දෙයක් ගයිස් මේ මැසින් එක ඕෆ් වෙනවා ඔන් වෙනවා හරිද අතන අතනත් තිද්දී මේ ලොකර කාමරේ ඕෆ් වුණානේ අපි ඇතුළට ඉද්දී ඊට පස්සේ ඕෆ් වෙලා අය ටිකකින් අය ඔන් වෙලා රීඩ් වෙන්න ගත්තා ඇක්ටිව් වෙන්න ගත්තා ඔතේ ඉතින් පුඩින් අර හෝල් එක දෙකට බෙදන්න ඕනේ අර VIP අන්න ඒක මෙන්න මේ දොර ගාව තමයි දාන්නේ මම වැහුනේ මේක කියන්නේ මෙන්න මෙහෙම මොනවද බලන්න හරි ඔර කවුරු තාරෙත් ටෝච් එක ගන්න හරි මෙන්න මෙහෙම දොර දැන් මම වැහුණා හරිද තද වුණා වගේ තද වුණා වගේ ඈ දොර නිකන් තද වුණා වගේ ඒ කියන්නේ මෙහෙම දියේ ඕම ඇහිලා මේ විරුණා බය වෙන්නේ නැතුවේ බේද ඔය එදා බය වුණා තුන් දෙනා අර බයිල්ල බය වුණා කියේ අද නෑ දැක්ක අද උන්නේ දැන් බලන්න මේ දැන් නිකන් සීල් වෙන්නේ නෑ සීලෙන් ඔහොම වැදිලා ඔහොම හෙලවුන්නේ ඉරුම් ඉතින් රාසාවකගේ ආවට ආකාරය බලන්න පෙන්වන්නේ අපිත් මේ කරන්නේ අපිටත් බලා ගන්න ආසාවලයි කාට හරි මේ අපේ අත්දැකීම තව බෙදා ගන්නයිනේ අපිත් මේක කරන්නේ ඇත්තට ඒ වුණත් ඇත්තටම මෙතන මාර රිස්ක් එකක් තියෙනවා පොඩ්ඩක් හරි අද්දිනේ කරලා ඉන්න ඕනේ නැත්නම් ඉන්නේ එපා නේ ඔව් අනිවාර්යයෙන් එන කට්ටිය මමත් කියන්නේ මේක අත්දැකීම ටිකක් මොකද දැන් අපි ආවට ඇත්තටම අපි දන්නේ නැහැ ඉන්ටීරියර් මොනවා වගේ ඉන්ටීරියර් දියද එක පාටම මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ගත්තොත් එතනින් එහාට අපිටත් හිතා ගන්න අමාරුයි එක පාට මොකද කරන්න ඊළඟ ස්ටෙප් එක යන්න දින පාරක් දන්නේ නැහැ අපි දැන් ලොකේෂන් එක ලොකේෂන් එක දෙන්නේ නෑ අපිටත් මේක ජපානයේ ෂෝ කරේ මේ තැන තියෙන්නේ හයි වීඩියෝ ඔයාලට මේක තේරෙන්නේ නැද්ද මොකක්ද කියලා ලයිට් එක හිතන්නේ මම හරියටම කියන්න වැඩි ශබ්ද ගන්න ඇතුලේ දියරක් තියෙන්නේ මේක ගිනි අරන් තියෙනවා ඔව් වීදුරු ගොඩාක් එකතු වෙලා වුණාම මෙන්න මේ ඩ්‍රොප් එකක් වැල්ලා තියෙනවා අර හිතෙන්නේ දෙකවනේ මේ පැත්තෙන් ගත්තොත් බා සෙකන්ඩ් ෆ්ලෝර් එකට ආවනේ හරිතර ගිහින් ඊට ගියාද නෑ උඩ සද්ද හෙනවා මෙහෙන් ගිහිල්ලා අනිත් පැත්තට යන්නේ හොඳට අහන්න
බිම් මේ එරිකොට හරි බැම් අන්න උඩින් ඇන්නේ බං සද්දේ. හරි මෙහෙන් යන්න උඩ. යමනේ උඩින් ය මම දෙක් කරනවා අඩු. මේ ගයිස් පේනවා. මට උඩු. කාඩියයි තිබ්බේ මම කාඩියයි තිබ්බේ උඩට ඔබ කියන්නේ මේ ඇන්ඩ් පාර කියන්නේ ඔන්න ෂේප් එක යන්න උඩ. උඩ තමයි සද්ද එන්නේ. මේ බොරු නෙමෙයි කියන්නේ මේ ඒක හැමතැනම මේ නඩුව වෙන මෙහි පැත්තු පිටිපස්ස උඩ ෂේප් එක යන්න හැබැයි මේ තාඩුද මන් දන්නේ ඉන්නවා. නෑ ස්ලැබ් එක යට ආ ස්ලැබ් එක යට තාඩුවනේ. මේක මාරු ඉදිරියයි නේද ඔව් ෂේප් එක යන්න බලන් පඩිවිල අවුලන්නේ නැහැ නේ. ඕනේ දෙන්න ලන්නේ ඕනේ on people. මේ තියෙනේද? මේ නැත්තා මොනවද? මේ අහන්න මේ මොකද්ද බං මේ තියෙන්නේ මේක බෑනේ ඉටිපන්දම් පහන් මේ හරි ඉස්පන්න අපි ගෙනාපුවද ඒක මේ උඩින් වැටෙන්න විදියක් නැහැ බං. උඩින් වෙන්නේ කියන්නේ උඩින් නෑ තමයි උඩ නෑ. තව පොරක් දෙන්නේ සේනා අරවනවා චිත්‍රමද ඔව් මේකනේ මේ අර ඉස්සරහා එන වලක් තියෙන්නේ පල්ලදට්ටු තියෙන්නේ අර
ඔය පැත්තක් තියෙනවා එහා පැත්තක් තියෙනවා. ඔව්. ඔව් මේ පැත්තට ඇවිල්ලා අනිත් පැත්තට යන්න බැරුව පල්ලෙහාන් ගියෝ. අම්මරේ මොකද මේ? මෙතෙන්ට ආවේ නැහැ නේ. මේ වැඩි ඉස්සරහට යන්න බා. දැක්කනේ EMF රීඩ් වුණා මේ ඔෆ් වෙලානේ. මෙතෙන් තමයි ඇක්ටිව් වෙන්නේ. කමි එවරත් ඔෆ් වෙන්නේ. හිතාගන්න බෑ මම. මේ ලිෆ්ට් එකේ යට කොටසේ මෙතන නතර වුණා. මේක එක්කද? ඒක ඇක්ටින් අර නෑ මෙතන ඒ ඒකවල ඉස්සෙල්ලා මෙහෙම ඉස්සෙල්ලා මෙතන ඉස්සෙල්ලා අයන්න බලන්න අපි මේ අයිනකට යනවා බලන්න නැතුව කඩාගෙන දිනුන විදිහට තියෙනවා. මට ඉන්නවා නිකන් මොනවා පත්තු කළා වගේ බක මේ වෙයි. ආන්න මංගල කුරු නෙමෙයි. මොනවද ඉටිපන්න? ඉටිපන්න නේ මොනවා එළඟිති මොකක්ද මම අපේ ලංකාවේ මලගෙදරට එන ෆීලිං එක මේ වගේ මේ හරි කෑම එකක් එහෙම ගෙනවොත් සෙන්ටින් සවුත් වීම. ඔයාලට මේව දැන නිකන් අලුත් ගින්නක් නිවිලා අර දුම දාලා තියෙන්නේ. මේකත් තියෙනව නේද? මේ යන්නේ එනවනේ. ළඟදී පිච්චිලා වගේ. බව පිච්චිලා නිකන් නිවිලා ගිහිල්ලා වගේ. මේ අපි එදා ඉන්නේ ඉස්සර මේවත් තිබ්බේ නෑ. ඒක ඇත්ත. මට ස්ටේජ් हाइड्रोलिक प्रेशर දැක් කරලා ඔක්ක දෙන්නේ තමයි. එහා පැත්තේ තියෙන මේ වගේ. අර එහා කොන. එතන කොනේ තියෙන්නේ. මල්ලි අර තිබ්බ නේද වීදුරු කෑලි. උණු වෙලා. ඒ නෝඩ මේ වීකලා. උණු වෙලා වැක්කලා ඉන්නේ. අවන්නේ මේලා ඉන්නවා එකතුන සොස්සලා වහි බතු බිඳුවට අවසාන අන්න ඒ වගේ ලා ලයිට් සිට් එක. මේ එක ඒක උන්වලා මම වැක්කිලා වැඩිච්ච ටොප් එකේ අර ඉතුරු මේ මේක යටින් ඉන්නවා. ඒකත් පිටින් හරි තමයි වැටුනොත් කියලා අපේ ඇඟක් තියෙනවා. මේ මේක බලන්න මේ ඒක මේක තනි කරනවා. අර අයිස් තියෙන්නේ. මේ බලන්න මේ ගහන් ඉන්න කූර බලන්න මේකනේ. ඒ වෙන කෙලින් බහිනවා අනිත් පැත්තට එන යටින් ඉන්න බලන්න. මෙතන නෙමෙයි අවුල තියෙන්නේ මෙන්න. මේ යකි මෙතන මේ රටේ ආවොත් සේෆ්ටි සූට් දාලා හෙල්මට් දාලා ඉන්නේ. අපි කිසිම මේක නැති වලින් ඉන්නේ සේෆ්ටි එක. අපේ එන්ටර් නියම ඉන්න තියෙන සම්දාන ෆිසිකලි වෙන්නේ නැහැ.
මෙන්ටලි දෙයක් වෙන්නේ ඒ පුටුවක් මතකද බං තිබ්බා? තිබ්බේ නැහැ. පොඩු පුටුවක් තිබ්බේ නැහැ සිරාවට. මේකේ ෆොටෝ එකක් ගහන ෆ්ලෑෂර් එකත් එක්ක කවුරු? පුටු වෙන්නේ. ඔව්. guys අපි බලමු. මේ කොහොමද වහලා ගන්නේ? මොනවාද සිද්ධිය? මම හිට ගහන්න. ටොස් එක ගහන්න. දවල් ලෝකේ පේනවා. මේක. ඈ? එච්චර වදිනවද ෆ්ලෑෂ් එක? ඔය කෝකේ වදින්නේ මේ කිව්වා. බලන්න. අම්මට උනේ. දිනා නේද? පල්ලෙහාම යන එක හොඳයි. ඔව් නේ බං මේ බලන්න. අඩෝ ගිහිල්ලා නම් තියෙනවනේ. ඒක බෝඩ් එකක් ගන්න. බෝඩ් එක කඩන යට ගියොත් සරණයි ඈ නිචාරණ පරිස්සමෙන් ඈ. පල්ලෙන් යන්න පල්ලෙන්. හිප් බලන්න. ෂේප් වගේනේ. නාවුන් ටෝල් එක ගන්න හැදිලා. හරි. මට මකුල් දරුත් බැඳිලා. දැන් ඉන්නේ හරි පොට් එකේ. මොන්න ඔතන තමයි රවුම් පඩිපෙල්. ඈ? ඒ මොන වෙලාවද බා? අම්මට උඩු. අම්මට උඩු. මේ අම්මට ඉතින් කොහොමද මේ බෝඩ් එක මේ අපි ඉන්නේ දැන් හරි බිල්ඩින් මේ ඕල්මන් ඉන්නේ දොර building. ඇරලා තියෙන්නේ. ඔකේ දොර ඇහුවම ගහලා තියෙනවා මේව විතර සිල් කියන්නේ. ඇහැක් දැක්කොත් මරනවා කියන්නේ දැන් ගහලා තියෙන බෝඩ් එක. මත් ඇහැක් ඔව් ඇහත් දැක්කොත් මරණ. මේ වන්නේ අඩෝ යනවා අනිවාර්යෙන්ම යනවා. මෙතන තමයි හරි පොට් එක. නේද අපි මේ පඩිපෙළ පැත්ත පෙන්නමුද? මේ වන්නේ අම්මට. මේ ගයිස් දැන් ඉතින් මෙතන කැඩලා ඕ තිබ්බේ. කැඩලා වගේ තිබ්බේ. අම්මට අන්න නෑ. එක ආයේ නෑ. ආන්න නැතුව ගියා. ඔන්න ආයේ. දැන් නෑ. මේ රෙනු මෙතන පඩිපෙළ පෙන්නමු මේ මේ මේක තමයි රවුම් පඩිපෙළ නේ. මේ තමයි රවුම් පඩිපෙළ. හරි. මෙතන උඩට එනකොට ඒ ගෑනු කෙනා මෙන්න මෙතන දොර ගාවින් බලන් ඉන්නවලු මහත්තයා එනවා. අර මේ කියද්දිත් ඇඟේ වයි කෙලින් එනවා. කොයින් මං අර පෙන්නන්නම් මේ උන් විතර සිනු කියලා ගහලා දින නැන. ඔක්කොනේ හරි බිල්ඩින්ගට ඇවිල්ලා කියපු තැනින් දොරෙන් ඇතුල් වෙන්න කලින් අපිට එවිඩන්ස් එකක් ආවා දැක්ක. ගන්න අත්දැකීමක් මෙතන පොත් එක කියන්නේ. මෙන්න මෙතන තමයි අර මේ කඳ බලන්න.
ෆොටෝ එදා මේ සීරිය දාමගාතක සයිකෝපාත්ල එක මානසිකව එක මිනී මරන්න එක එක්ස්පෙරිමෙන්ට් කරන්න කර කට්ටින් ඇවිල්ල ගියානේ දැකන් සාන් වීඩියෝ ඇතිලෙද මට ඇයට දැක්වේ දිර එකවාට ඇවිල්ල ගිය මෙතන තිබ එද නැත්තන් ඉතන් හරි සයිකෝපාත් ගෙන නෙමේ නම් මිනිස්සුන්ගේක ෆොටෝමෝඩ මෙත යන්න මේ කටිය අර පලෝ කරල වගේ මේ වාහන ඉන්ට්‍රස්න වෙලාව යාලගේ ටයිම් මේ බන්න අනුතුනේ 893 තතමි කාමරයක් වගේ තතමි තමයි නැක්කද මේ වික්ටීම් එකක් ගැන ලියලා තියෙන මාක් කරේ මේකත් තියෙන elderly not main victims කියලා දාලා දෙන කොරේ ඉන්න woman kept in custody හිතන නාමනේ අර හිටපු කෙනා මේ කිලර් කෙනෙක් වගේ අර කට්ටිය ෆලෝ කරලා තොරතුරු හොයන මේ ගෙදරක වාහනේ බේන්න එච්චලකොට හැබැයි 77 87 ඉන්නම් බේන්නේ මේ එක එක මානසික රූපම ඒ කපලා ඉල්ලලා මේ පල්ලෙහා තියෙන ගොඩක් නේ අර ගම්ම මේ බාන policeman killed in Riot මේ වෙඩි තිබ්බ සීන් මේ ඉතින් පොර කරපු දේවල් දන්නේ නැහැ මේ වික්ටිම් කෙනෙක්ට වෙඩි දීලා දෙන මීටර 500 ගන්න මේ තව ෆොටෝ මේ එයා නිකන් ෆලෝ කරන ඒ වගේ මේ බලන්න මේ පොඩි ළමයි අම්මට සිරිමේ අම්මට සිරියනා නිධානමී අපි හිතුව හරි හිතුව හරි මෙතන මේ සයිකෝපාත් කෙනෙක් මේ මක්කරි කරපු සිද්ධියක් තියෙනවා මේ මිසින් මන්නේ ඔය ළමයාගේ ෆොටෝ එක තමයි මෙතන තිබ්බේ කොහෙද ඒක හරියට මාරි ඔව් මේ ෆොටෝ එක තියෙන ඒ ෆොටෝ එක තමයි මෙතන කරලා තියෙන්නේ මාරසින් මේ එදා දෙකේ මේක හරි මේකත් තවන බලන්න හරිද සාමාන්‍යයෙන් මේක මිනිස්සෙක්ගේ වෙන්න පුළුවන් බෑ බලන්න මේ මිනිස්සෙක් නෙමෙයි මේ මෙහෙම තියෙන්නේ මිනිස්සෙක්ගේ කාදාත් නිකන් හැබැයි දත් ටිකෙන් බලන්න දත් ටික මිනිස්සෙක්ගේ එක්ක මෙයාලා මේ මේ බලන්න මේ දත් ටික නෙමෙයි මෙයාලා මේ මිනිස්සුන්ගේ දත් පනම්මාන මෙයාගෙන මොකද මිනිස්සයාව විකෘති කරලා හදලා ගන්න නැහැ මේකත්